ප්‍රසන්න රූපතිලකයන්ගේ රංගබෙර මිහිර කලා මංගල්‍ය 2009. දේශයේ කීර්ති නාමය රැක ගනිමින් ජාතියේ කලා උරුමයේ ප්‍රෞಢත්වයේ ජීවමාන කිරීමට පරපුරෙන් පරපුරට ආරක්ෂා කරගත් කලාකරුවන් අතරට එක් වූ තවත් පරිපූර්ණ කලාකරුවෙකු හඳුන්වා දීම ඇගයීම උතුම් කාර්යයකි. එස්.එන්. ප්‍රසන්න රූපතිලක නම් වූ මෙම කලා ශිල්පියා ඊටම කුඩා කල පටන් තම දිව්‍ය කලාව උදෙසාම කැප කළ පාරම්පරික කලාකරුවෙකි. බලි, තොවිල්, රහශාන්ති, දෙවොල්මඩු ආදී දේශීය ශාන්ති කර්ම පද්ධතියේ ගායන, වාදන, නර්තන මෙන්ම නිර්මාණාත්මක ප්‍රාසංගික වේදිකාව තුලද ගුරු භූමිකාව තුලද තම කාලය ශ්‍රමය කැප කරමින් එළ කලාව රැක ගනිමින් මතු පරපුරට තිලින කරමින් මහත් වූ මෙහෙවරක් කරන්නා වූ ඔහුගේ ජීවිතයේ සුවිශේෂ දිනයක් වූ රංග බෙර මිහිර කලා මංගල්‍ය දින මෙසේ සටහන් තබමු. තකට කත ජෙංගු තලි තකට තක්කිනං කොමිත ජෙං ප්‍රතක් ජෙං මුනි දකින් සයිමන් ප්‍රනාන්දු නම් වූ තම සීයාගෙන් කලාවේ අත්පොත් ලැබූ කුඩා ප්‍රසන්න වයස අවුරුදු 4දී සමස්ත ලංකා පෙරපාසල් නර්තන තරගයේ බෙර වාදනය සඳහා ප්‍රථම ස්ථානය දිනා ගනිමින් එවකට අග්‍රාණ්ඩුකාර වූ විලියම් ගෝපල්ලව උතුමාණන් අතින් සම්මාන ලබා ගනිමින් අනාගතයේ පිළිබඳ පෙර නිමිති පළ කරන ලදී. පාරම්පරික කලා ශිල්පියෙකු වන එස්.එන්. ඩානියල් නම් වූ තම පියා වෙතින් වාදන කලාව, නර්තන කලාව, ශාන්ති කර්ම, බලිතොවිල්, කලා ශිල්ප යන මේ සියල්ල නොඅඩුවම ඉගෙන ගැනීමට ඔහු වාග්යවන්තයෙකු විය. උඩරට පහතරට බෙර වාදනයේහි දක්ෂයෙකු ප්‍රසන්නගේ බාප්පා වන චිත්‍රපාල මහතාද මොහුගේ කුසලතා ඔප් නැගීමට ලබා දුන්නේ නොමද සහායකි. 1989 වර්ෂයේදී පියසාර කාන්ති රංගායතනයට ඇතුළු වූ ප්‍රසන්න පියසාර ශිල්පාධිපති ගුරු පියාණන් වෙතින් නර්තනය, ගායනය, දේශීය බෙරවාදන ශිල්පය ප්‍රගුණ කළ අතර එදා මෙදා තුර නිබඳව ගුරුහරකම් ලබා ගනිමින් රංගායතනයේ සියලුම නිර්මාණ කාර්යයන්හිදී තම දායකත්වය ලබා දුන්නේ. එක්දාස් 990 වසරේ පටන් සන්දෝරිෂ් ජයන්ත නම් වූ ගුරු පියාණන් යටතේ මඩු ශාන්ති කර්මයේ පිළිබඳ පූර්ණ දැනුමක් ලබා ගැනීමටද ප්‍රසන්න වාග්යවන්තයෙකු විය. එසේම 1993 වසරේ බ්‍රහ්ම නායකම් නම් වූ ගුරු පියාණන් යටතේ මෘදංග බෙර වාදනය පිළිබඳ උගත් අතර ප්‍රවීණ බෙර වාදන ශිල්පියෙකු මෙන්ම නර්තන නිර්මාණ ශිල්පියෙකු වන රවිබන්දු විද්‍යාපති නම් වූ ශ්‍රේෂ්ඨ කලාකරුවාගේ ඇසුරෙන් හා නිර්මාණවලට දායක වීමට ලැබීමෙන් ලත් පන්නරය ඔහුගේ ගමනට මහත් පිටුහලක් විය. මම මේ නැටුම් කලාව පාරම්පරිකව කරගෙන යන ශිල්පියෙක්. මගේ සීයා තාත්තා බාප්පගෙන් මේක ආభాෂය ලැබුණා. එයින් නොනවති මම මේක දිගට කරගෙන යන්න මම විශේෂ ගුරුවරයා හැටියට පියසාර ශිල්පාධිපති ගුරු පියාගාවටත් සන්දෝරිෂ් ජයන්ත ගුරු පියාගාවටත් ගියා. එහි අවුරුදු 15ක් පමණ මම මේ නැටුම් කලාව හැදෑරුවා. පියසාර ශිල්පාධිපති මහත්තයාගේ මම උඩරට නැටුණුත් තම්මැට්ටම් වාදනය හැදෑරුවා. සන්දෝරිෂ් ජයන්ත මහත්මයා ගාව පහතරට බෙර වාදනයේ මඩු ශාන්ති කර්ම ගැන
හැදෑරුවා. ඊට පස්සේ මම ජාත්‍යන්තර සාම පදනමට බැදුණා. එහිදී මට මුණ ගැසුණ රවිබන්දු විද්‍යාපති මහත්මයා, මුදියන්ස දිසානායක මහත්මයා, ඔවුන් යටතේ ප්‍රවීණ ශිල්පීන් සියලු දෙනා මාත් සමග සිටියා. එයින් ගොඩාක් අත්දැකීම් ලැබුණා. රාජ්‍ය නැටුම් කණ්ඩායම හා සාම පදනම මුද්‍රා නාට්‍ය කණ්ඩායම සමග ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රංශය, ජර්මනිය, ජපානය, එංගලන්තය, සිංගප්පූරුව, චීනය, ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව, බෙල්ජියම, හොංකොං, ස්විට්සර්ලන්තය, ඩුබායි, අබුඩාබි, නෝර්වේ ආදී රටවල් ගණනාවක නර්තන වාදන ශිල්පියෙකු ලෙස දස්කම් දැක්වීම. සුසන්ත රූපතිලක නම් වූ තම ආදරණීය එකම සොහොයුරාද තෙවනැල්ලක් සේ පසුපස හිඳමින් නිබඳව